මට පැකේජ් එක ආවා. මම ඕඩර් කරේ ඔයාලා දන්නවා thumbnail එකේ දැකලා ඇති. අර එක ක්ලික් කරලා තමයි ආවේ DJI Osmo Mobile SP gimbal එක තමයි මම ඕඩර් කරේ. මාර හොඳ විදිහට පැකේජ් එක ඇවිල්ලා තිබ්බා. තරස් එකෙන් ආවා කියලා හිතුවට මම හිතුවේ පරක් වෙයි කියලා. පස් තුනක් වගේ ඇතුළත පැකේජ් එක ඩිලිවර් වුණා මාරම හොඳයි. දැන් මට පේන විදිහට මේක බබල් රැප් එකකින් තවත් ප්‍රොටෙක්ට් කරලා තිබ්බේ. ඒක මාර ක්වොලිටි විදිහට මට මාර බ්‍රෑන්ඩ් එක විදිහට යාළ එක පැකේජ් කරලා තිබ්බා. හිතන්න බැරිුණා මේක මෙච්චර ඉක්මනට කියලා. ඒ වගේම DJI ළඟ තියෙන ඔරිජිනල් කවර්ස් ඊට පස්සේ යාළගේ සීල්ස් මොනවත් ඩැමේජ් වෙලා තිබ්බේ නැහැ. බලා ගන්න පුළුවන් වෙයි. මාරම ක්වොලිටි මාරම ප්‍රීමියම් ලුක් එකක් මට හම්බුණා මේකේ. බලන්න කිසිම එජ් වලටවත් ඩැමේජ් එකක් වෙලා නැහැ. මාරම ක්වොලිටි ඒක දැක්කම ආසෙතර විදිහට ඒ ක්වොලිටි එක අපිට එහෙමම දෙන්න හදලා තියෙනවා. ඉතින් මම අන්බොක්ස් කරන්න කියලා ඕගොල්ලෝගෙන් මගේ පළවෙනි අන්බොක්සින් එක මේක. මොකද ඕගොල්ලොත් එක්කම තමයි මම මේක අන්බොක්ස් කරන්නේ. බලා ගන්න පුළුවන් වෙයි. ඒ කියන්නේ කොච්චර සේෆ් විදිහට මම පැක් කරලා තියෙනවද කියලා. දවස් තුනක් ඇතුළත එනවා මාර සේෆ්ටි එකක් දෙනවා. හිතපු නැති එක්ස්පීරියන්ස් එකක් දුන්නා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් වෙයි DJI ළඟ ඔරිජිනල් කවර්ස් මම හයි කරන්නේ. ඊට පස්සේ මෙයා ලාස්ට් එකේ හදාලා තියෙන මේකෙන් තමයි අපි දැනගන්නේ මේක කලින් අන්බොක්ස් කරලා තියෙනවද නැද්ද කියලා. යාළුවනේ මට ඔයාලට කියලා දෙන්න ප්‍රධානම දේ තමයි මම මේ gimbal එක තෝරගන්න හේතුව. සහ මම SC mobile කියන ඒ කැටගරි එකේ තියෙන ඒ gimbal එකම තෝරගත්තේ. සාමාන්‍ය DJI ළගේ gimbal අතරින් low budget මේ කියන්නේ අඩුම price එකට තියෙන gimbal එක තමයි මේක. ඊට අමතරව තියෙන gimbal 6, gimbal 7 සහ gimbal 8 වගේ උඩට අපිට ලොකු ගන්න වලට gimbals බලා ගන්න පුළුවන් වෙයි. හැබැයි මම හිතනවා low budget එකට ගන්න පුළුවන් high quality gimbal එක මේක කියලා. අමාරු මේ unboxing එකෙන් බලා ගන්න පුළුවන් වෙයි. ඒ කට්ටිය එකට දෙන original stickers ඒ අපි ඒක travel කරද්දී අරන් යනෝනේ ඒ කියන්නේ මොකද පේර දාගෙන යනවා. ඒ accessories කොහොම මෙයාලා දෙනවා. දැන් ඔයාලා බලා ගන්න පුළුවන් වෙයි මේක magnetic hold එකක් තියෙන gimbal එක. ඒක තමයි මේකේ විශේෂත්වය. මම දන්න විදිහට මම අහලා තියෙන විදිහට මේක charge එකකින් මේක magnetism එක බටන් නෑ. ඒක වෙන බය වෙන දෙයක් නෑ. දැන් ඔයාලා බලා ගන්න පුළුවන් ඒ DJI stickers ඒවා මාරම වටින collectibles ඒවත් අපිට හම්බෙලා තියෙනවා. ඒ වගේම අපිට reading materials මේක ගැන දැනගන්න ඕන දේවල් QR codes ඒ ඔක්කොම අපිට හම්බෙලා තියෙනවා. ඊට අමතරව අපි ඉස්සරහට ගියාම එයාලගේ warranty book එක ඒ වගේ දේවල් අපිට බලා ගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ බෑග් එක. ඒකේ Osmo කියලා print කරපු මාරම high quality material එකකින් හදපු බෑග් එකක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. නැත්නම් මාරසො මම හිතනවා gimbal එකට මාර safe වෙයි කියලා අපි ඒක travel කරද්දී අරන් ගියොත් ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ gimbal එකට එන stand එක. ඒක stand එකට වඩා මට කියන්න පුළුවන් මේක අපිට grip කරගන්න හොඳ දෙයක් කියලා. මොකද මේක පිටපස්සෙන් අපි rotate කරලා screws වලින් තමයි මේක attach කරන්න තියෙන්නේ. මාර හොඳ විදිහට මේක අපිට gimbal එකේ shoot එක ගද්දී යොදා ගන්න පුළුවන්. ඒකත් මාර quality විදිහට මාර engineering ටෙක්නොලොජි එක පාවිච්චි කරලා හදලා තියෙනවා. ඇත්තටම මාර ප්‍රීමියම් quality එකක් දැනෙනවා. ඊට අමතරව charging cable එක අපිට දැන් බලා ගන්න පුළුවන්. USB type C cable එක. ඒ වගේම මේක තමයි මම කියපු magnetic hold එක. මාරම ලස්සනයි ඒක. මම වීඩියෝ එකකින් පෙන්වනවා ඒක real time experience කරන්න මාරම quality. ඊට අමතරව මොකද ඉන්නේ අපේ final product එක. ඒක මාර heavy. ඒ කියන්නේ හොඳ material වලින් හදලා කියලා අපිට දැනෙනවා. අතන කිව්වොත් ඒ unpacking කරාම මාර quality එකක් දැනෙනවා ඉතින්. මම කිව්වොත් මේක ගද්දි මම දන්නේ පිට කොහොමද කරන්න කියලා. ටික වෙලාවක් යනවා මේක දැනගන්න. පැය 3-4ක් ගියාට පස්සේ මට මේ වැඩේ අල්ලලා යනවා. ඇත්තටම හොඳ gimbal එකක් කියනෝනේ active tracking තියෙනවා external මොනවත් හයි කරන්නේ නැතුව අපිට use කරන්න පුළුවන්. ඉතින් ඒක advantage එකක් වෙන්නත් පුළුවන් සමහර වෙලාවට disadvantage එකක් වෙන්නත් පුළුවන්. දැන් ලදකී ඒ magnetic hold එක කොච්චර powerful ද කියලා එක පාර එක ඇලවෙනවා. සහ කොච්චර හැලුවොත් ඒක ගැලවෙන්නේ නැහැ. මම ඊට පස්සේ ටික වෙලාවක් අරගෙන මේක ඉගෙන ගන්නවා. දැන් මට බලා ගන්න පුළුවන් වෙන්නේ මම ටික වෙලාවකට පස්සේ ඒක දැනගත්තාම ඒ කියන්නේ ඒක use කරන දැනගත්තා. මම මේක පාවිච්චි කරපු හැටි.
මේක තියෙනවා එක ෂොට් එකක් ස්පින් ෂොට් කියලා. ඒ ස්පින් ෂොට් එකෙන් අපිට පුළුවන් මාර ට්‍රාන්සිෂන්ස් ගන්න. ඒ කියන්නේ මීට කලින් මම වෙන low quality gimbals use කරලා තියෙනවා. ඒකෙන් experience කරන්න බැරි විදිහේ මාර quality එකක්. මේක 3axis ඒ කියන්නේ FPV mode එක, එහෙම 2axis mode එක, ඊට පස්සේ circle mode එක, ඒ වගේ modes කීපයක්ම තියෙනවා. gimbal adjust එක, ඒ වගේම record button එක, ඊට පස්සේ පිටිපස්සේ තියෙනවා තවත් adjustable ඔයවට පේන්නේ ස්පින් ෂොට් එක. ස්පින් ෂොට් එක සාමාන්‍යයෙන් $1 වලින් සාමාන්‍ය එන්ට්‍රන්ස් එකේම ගේනකොට මාස්ටර් ෂොට්ස් ගන්න පුළුවන් විදිහේ ටූල් එකක්. ඒ වගේම one click camera adjustment button එක දෙනවා. ඒ වගේම අර කියන්නේ කුරුල්ල එකේ පෙන්නක් වගේ මාර quality දෙන මේක adjust වෙනවා. මම වෙන gimbal එකක් කම්පයර් කරලා බලුවා. ඒක මාර හොඳට ස්ටැබිලයිස් වෙනවා. මම ඔයාලට ඊළඟට පෙන්නන්නම් මේ කම්පැරිසන් එකක්. gimbal එකක් use කරන එකත් නැති එකත් වෙනස් මොකක්ද කියලා ඔයාලට ඒක හොඳට දැනගන්න පුළුවන්. ඔයාලට පේන්නේ ඔයාලගේ දකුණු පැත්තේ තියෙන්නේ gimbal එක පාවිච්චි කරලා වම් පැත්තේ gimbal එක නැතුව හොඳටම ඔයාලට තේරෙනවා ඒක. මම ඔයාලට ඉල්ලන්නේ subscribe කරන්න. thank you මගේ වීඩියෝ එක බලන්න.